මේ තමා ලුණු විල. මම මේ පොඩි මේ භාජනයකට හිටවලා තියෙන්නේ. මේකට මේ අර වෙල් ළඟ තියෙන මඩ පස් ගෙනල්ලා භාජනේ හිල් කරන්නේ නැතුව මේ මඩ පස් වලට මේ ලුණු විල දඬු ටිකක් හිටවලා මේ හදාගෙන තියෙන්නේ. ඉතින් මේකෙන් මේ රතු ලුණු ටිකක් වැඩිපුර දාලා පොඩි බබාලා දෙන්නට සම්බල් හදලා දෙනවා. එහෙම පැත්තේ ආන්ටි කෙනෙක් කිව්වේ මේවා දුව ආහාරයට ගන්නවා ගොඩාක් හොඳයි කියලා. ඉතින් ඒක හොයලා බලලා තමයි මම කෑමට දුන්නේ. මට ඉතින් අර කඩෙන් මිටියක් ගෙනාවා. ගෙනල්ලා පළවෙනි දවසේ හදාගත්තා. ඊට පස්සේ මම කවදාවත් කඩෙන් ගෙනාවේ නෑ. මේක මේ මම්ම හිටවගෙන තමයි ගන්නෙ. මේක හොඳට හැදුනා. මම පහුගිය දවස්වල ගෙදර හිටියේ නැති හින්දා ඒක පොඩ්ඩක් මැලවිලා ගිහිල්ලා. දැන් ආයේ මේ ටික කඩලා සාත්තුවක් කරලා ගන්න ඕනේ ගස්වලට. ඉතින් මම මේක හදාගන්න හැටිත් කියන්නම්කෝ. කඩාගෙන ගිහින් සුද්ධ කරලා අරගෙන මේ මගේ වගාවේ මේ ලුණු විල ටිකක්. ඉතින් මම මේක හොඳ සම්බලයක් හදලා පොඩි බබාලට දෙන්න තමා හදන්නේ. ලුණු විල කියන්නේ ඉතින් ඊටාම ගුණවත් කොළ වර්ගයක්. ඉතින් ඒකෙන් වියනවට වැඩිය ගොඩක් හොඳ සම්බලයක් සලාදයක් හදලා දෙන එක. තිත්ත නැතුව ලුණු විල සම්බල එක හදන හැටි තමයි මම මේ කියන්න හදන්නේ. ඉතින් මේ මොලේට හරියට අර බල්බ් එකක වොට් ගාන වැඩි වෙනවා වගේ මොලේ ධාරිතාවයේ මොලේ මේ මතක ශක්තිය වැඩි වෙන හොඳම මේ ආහාරයක් තමයි පාඩම් කරන දරුවන්ට වගේ අයට මේ ලුණු විල කියන්නේ. ඉතින් මේ ලුණු විල දඬු දෙකක් රැයට උණු වතුරට දාලා වහලා තියලා උදේ පාන්දර දරුවන්ට දෙනවා නම් ඒකත් ගොඩාක් හොඳයි. මම සාමාන්‍යයෙන් ගුරු මුස්තියක් තියාගන්නේ නෑ. දන්න සියලුම දේ කියනවා. ඒකෙන් අපේ ඉදිරි පැවැත්මට හොඳයිනේ. ඒ හින්දා බලමුකෝ අපි ලුණු විල සම්බල් එක හදන හැටි. සුදු පොල් ටිකක්, ඒකට රතු ලුණු, අවමිරිස්, තක්කාලි දාගන්න. ඊට පස්සේ ඉතින් වෙන සම්බල් හදනවා වගේම තමයි. ඊට පස්සේ මේකට හොඳට දිහි ටිකක් වැඩිපුර දාගන්න. මොකද අර තිත්ත ගතිය තියෙනවනේ. දිහි ටිකක් දාලා රස අනුව ලුණු සුවල්පයක් දාලා මේක හොඳට මික්ස් කරගන්න. මේ ටික හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මේකට දැන් අර අපි කපාගත්ත හීනියට කපාගත්ත ලුණු විල දළු ටික දාගෙන ඊට පස්සේ මේක අතින් මිශ්‍රණ කරන්නේ මෙහෙම කලවම් කරගන්න. හොඳට අර ටික පොඩි නොවෙන්න කලවම් කරගන්න. ඊට පස්සේ ඔන්නෝම තමයි සම්බල් එක තියෙන්නේ. අර අනන්න ගියාම අතින් අනන්න ගියාම වැඩිපුර මේක තිත්ත රස එනවා වැඩි. අර පොල් ටික අනාගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට සම්බල් එක කලවම් කරගන්න. ඒක තමයි මේකේ රහස. දැන් දෙන්න. එතකොට යාළුවට ඒකේ තිත්ත රස දැනෙන්නේ නැහැ. ඉතින් ඔන්න මගේ ලුණු විල සම්බල් එක ඔයාලත් හදලා කාලා බලන්නකෝ. නිරෝගී දරු පරප්පුරක් වෙනුවෙන් මේ දේවල් මං කරන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න ඉතින්. තුරුණුවන්ගෙම සරණයි.